Hello everyone, welcome back to my YouTube channel. අදත් අපි සරල ඉංග්‍රීසි වාක්‍ය රටාවක් ඉගෙන ගන්නයි මේ සූදානම් වෙන්නේ. අද අපි කතා කරන්නේ like කියන වාක්‍ය රටාව. සිංහල භාෂාවෙන් යම්කිසි පුද්ගලයෙක් යම්කිසි දෙයකට කැමති කියලා කියන්න තමයි like කියන වාක්‍ය රටාව අපි පාවිච්චි කරන්නේ. ඉතින් මුලින්ම බලමු මේ like පාඩමට අදාළ ස්ට්‍රක්චර් එක. අපි වාක්‍ය නිතරම ආරම්භ කරන්නේ සබ්ජෙක්ට් එකෙන්. සබ්ජෙක්ට් එකට පස්සේ අපි like එක පාවිච්චි කරනවා. like එකට පස්සේ ඒ අදාළ පුද්ගලයා කැමති කියන නාමපදය යොදා ගන්න ඕනේ. ඉතින් අපි මේ වාක්‍ය රටාවේ like එකේ සබ්ජෙක්ට් එක විදිහට අපිට පුළුවන් I, we, you, they, children, teachers, farmers වගේ බහුවචන උක්ත පදයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි උදාහරණ වාක්‍ය කීපයක් අරගෙන බලමු. මම මුලින්ම ගන්නවා මම රතු පාටට කැමතියි කියන වාක්‍යය. දැන් අපිට පේනවා මේ සිංහල වාක්‍යයේ මම රතු පාටට කැමතියි. එතකොට සබ්ජෙක්ට් එකෙන් පටන් අරගෙන තියෙනවා. ඉන් පසුව තියෙන්නේ රතු පාට කියන නාමපදය. ඉන් පස්සේ තමයි අපේට අදාළ පාඩම කැමතියි කියන එක තියෙන්නේ. ඉතින් ඉංග්‍රීසියෙන් වාක්‍ය ලියනකොට අපි හොඳින් මතක තියාගන්න ඕන සබ්ජෙක්ට් එකෙන් පටන් අරගෙන අපේ පාඩම ඒ කියන්නේ like සිංහල වාක්‍යයේ තියෙන අග එයාව සබ්ජෙක්ට් එක ළඟට අරගෙන එන්න ඕනේ. එතකොට තමයි වාක්‍ය නිවැරදිව අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම රතු පාටට කැමතියි කියන සිංහල වාක්‍ය ඉංග්‍රීසි වලින් කියන්නේ I like red. ඉතින් අපිට පේනවා සබ්ජෙක්ට් එක ළඟට like එනවා කියන්නේ නාමපදය මාරු වෙනවා එහා පැත්තට. ඉතින් I like red. අපි බලමු තව වාක්‍යයක්. අපි තේ වලට කැමති. දැන් මේ වාක්‍යෙත් සබ්ජෙක්ට් එක අපි ඊළඟට like තේ වලට කියනවා tea. එතකොට වාක්‍ය we like tea කියලා අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව වාක්‍යයක් බලමු. ඔයා ගීත වලට කැමතියි. ඔයා සබ්ජෙක්ට් එක you like ගීත වලට අපි කියනවා songs කියලා. You like songs. තව වාක්‍යයක් බලමු. ඔවුන් රෝස පාටට කැමති. They like pink. ළමයි කිරි වලට කැමති. Children subject එක like milk. ඉතින් දැන් මේ විදිහට මේ වගේ උදාහරණ වෙනස් කරලා අපිට subjects මේ subjects වෙනුවට තවත් plural subjects ඒ කියන්නේ බහුවචන උක්ත පද පාවිච්චි කරලා ඒ වගේම මේ උදාහරණ වලට දීලා තියෙන නාමපද වෙනුවට තවත් නාමපද පාවිච්චි කරලා අපිට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මේ ටික ප්‍රැක්ටිස් කරලා මේ වාක්‍ය වෙනස් කරලා තවත් උදාහරණ අරගෙන ඔබට පුළුවන් මේ වාක්‍ය රටාව හොඳින් පුරුදු පුහුණු වෙන්න. ඉතින් මේ වගේ සරල පාඩම් අපි මේ channel එක හරහා ඔබට ලබා දෙනවා. ඉතින් දැන් ගොඩක් පාඩම් අපි ඉදිරිපත් කරලා තියෙනවා මේ වගේම. ඉතින් දැන් ඔබට කරන්න තියෙන මේ පාඩම් ලැබිලා නැත්නම් මේ දැන්ම මේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක all දීලා තියන්න. එතකොට අපි මේ වගේ පාඩම් ඉදිරිපත් කරනකොට ඔබට මේ පාඩම් ටික මුල ඉඳලම නරඹලා හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ පාඩමේදී ඉක්මනින් ඔබව මුණ ගැහෙනවා. Goodbye.